ආලක මන්දාව අදටත් මගේ ප්‍රේක්ෂකයෝ ආදරෙන් බලන. අදටත් ඒ වැඩසටහන සතියක් ගානේ විකාශය වෙනවා ජාතික රූපවාහිනියේ. මම ජාතික රූපවාහිනියේ නැති වුණා. ඒ මම කරපු ඉතුරු කරපු දේවල් අදටත් ප්‍රේක්ෂකයන්ට මතකයි. මට මතකයි මම පළවෙනිම ආලක මන්දාව කරන්නේ 2005 ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් එක්ක. මාස්ටර්ත් එක්ක වැඩ කරනවා කියන්නේ හරිම අමාරු දෙයක්. මාස්ටර්ට පොඩ්ඩක් නම් කේන්ති යනවා. මාස්ටර්ගෙන් අනන්තවත් බැනුම් අහගෙන කඳුළු පෙරාගෙන කරපු ඒ වැඩසටහන මේ තරම් ලංකාවේ ජනප්‍රිය වැඩසටහනක් වෙයි කියලා මට හිතා ගන්න බැරි වුණා. පළවෙනි වැඩසටහන අපි කරන්නේ මුලින්ම අපි මාස්ටර්ත් එක්ක පෙරහුරුවක් පෙර සාකච්ඡාවක් කරන්න දඹුල්ලට යනවා. මේක පිටපත ලියන්නේ අශෝක වීරසිංහ කියන අතර මේ මාධ්‍යවේදියා. අශෝක පිටපත හොඳ තිර රචනයක් වුණා ආලක මන්දාවට. අපි මාස්ටර්ත් එක්ක මාස්ටර් කරපු සෑම නිර්මාණයක් ගැනම කතා කරනවා. පැය දෙකක වැඩසටහනක්. ඒ වැඩසටහන විකාශය වුණාට පස්සේ ඒකට බොහෝ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා. ඊට පස්සේ අපි ආචාර්ය මිස්ටර් ජේම්ස් ඩේවිස්ගේ, ආචාර්ය ඩී.බී. නිහාරසිංහ, ආචාර්ය ජෝතිපාල, විජේ කුමාරතුංග, ආචාර්ය මාර්ගී ෆොන්සේකා, එතකොට දැනට ජීවතුන් අතර නැති කලාකරුවෝ ගැනත් කරනවා. එතනදී අල්ලාජ් මොයිදින් බෙක්, එතකොට මහගමසේකර, සුනිශාන්ත ඔය වගේ අය ගැනත් ආලක මන්දාවන් කරනවා. ඉතින් ඇත්තටම හොඳ තිර රචනයක් ලැබුණු නිසා තමයි හොඳ ආලක මන්දාවක් අපිට නිර්මාණය කරන්න පුළුවන් වෙන්නේ. ඒ හැම නිර්මාණයකම කාලය එකිනෙකට වෙනස් වෙනවා. ඒ කියන්නේ අපි කියමු ආචාර්ය පතිරාජයන්ගේ ආලක මන්දාව කරද්දී අපි පතිරාජයන්ගේ චිත්‍රපටි කරපු ඒ ඉසව් හොයාගෙන ගියා. පොන්මණි චිත්‍රපටය කරපු තැනට, බඹරුවේ චිත්‍රපටය කරපු කල්පිටිය ඒ මුදුවැරළට, එතකොට යාපනය ඔය හැම පැත්තකටම ගිහිල්ලා ඒ වැඩසටහන කරා. ඒක ඇත්තටම පැය 3ක වැඩසටහනක්. ඒ වගේ දැන් මට මතකයි ඔය ආලක මන්දාව තිර පිටපත් ලිව්වේ අශෝක වීරසිංහ, එතකොට බුද්ධදාස ගලප්පත්ති, ජයලත් මනෝරත්න, ආචාර්ය හිමිදුම සුනීසෙනවි, එතකොට බන්දුර නානායක කාරවසම්, පුෂ්කර වන්නිආරච්චි, ඒ වගේ බොහෝ පිරිසක් ඉන්නවා ආලක මන්දාව තිර පිටපත ලියපු. මට සමාන විට නම් අමතක වෙන්නත් පුළුවන්. ඉතින් ඒ වැඩසටහන් එකිනෙකට එකක් වෙනස්. ඒක ඇත්තටම අපේ මතු පරම්පරාවට කවදා හරි දවසක මෙහෙම කලාකරුවෙක් ලංකාවේ හිටියා නේද කියලා රිසර්ච් එකක් කරන්න පුළුවන් විදිහට තමයි ඒ හැම වැඩසටහනක්ම කරන්නේ. එක ශිල්පියෙක්ගේ ආචාර්ය අමරදේවයන් ගැන කතා කරොත් අමරදේවයන්ගේ කිසිම දෙයක් ආපහු මේ වැඩසටහනට මගහැරිලා නැහැ. ජීවිතේම ඒ වැඩසටහනේ අන්තර්ගතය වෙලා තියෙනවා. එතකොට මට මතකයි අපි අයිරංගනේ සේරසිංහ රූපනවේදිනිය ගැන කරන්න අපි ගියා බෙලිවිල්ලේ සංදේශයේ චිත්‍රපටයේ රූපගත කරපු තැනට පවා ගියා. මම ගොඩාක් ආසාවෙන් ඒ වැඩසටහන් කරේ. මොකද මම ඒ හැම කෙනෙක්ම ජීවිතේ මම හොරකම් කරනවා. ඒ ජීවිතේට මම ඇතුල් වෙනවා. ඒ ජීවිතේ මගේ ජීවිතේ කරගෙන තමයි මේ වැඩසටහන් සියල්ල කරේ. ඒ නිසා වෙන්නේ නැති අපි මගේ පළවෙනි මම ආලක මන්දාවට ලබන සම්මානය සංගීතවේදී එච්.එම්. ජයවර්ධනයන් ගැන කරපු ආලක මන්දාව. අපි සියඹල ආණ්ඩුව කියන ඒ දුෂ්කර පළාතට ගිහිල්ලා ලයිට් එළියක්වත් නැති පැත්තක අපි බොහොම ඒ දුකත් අපේ සතුටක් සැපක් කරගෙන අපි වැඩසටහන කරා. ඒ වැඩසටහනට මට පළවෙනි සුමති සම්මානය ලැබෙනවා. මම සුමති සම්මාන වේදිකාවට නැගිට්ටි මගේ දෙපා වෙවුලන්න ගත්තා. මොකද මම ජීවිතේ පළවෙනි වතාවට සම්මානයක් ලැබුණා කියන එක මට අහඹු බොහොම වටිනාම අවස්ථාවක්. ඒ තමයි මගේ මහන්සියේ ප්‍රතිඵලය සහ මගේ රූපවාහිනී, මගේ අත්වල, මගේ අනිත් කැමරා ශිල්පීන්, සංස්කරණ ශිල්පීන්, ආලෝකකරණ, වේශ නිරූපණ හැම රියදුරාගේ පටන් හැම කෙනෙක්ගේම සහයෝගය, ඒ ශක්තිය තමයි වැඩසටහනේ තියෙන්නේ. 97ක් වගේ කරලා තියෙනවා. ආලක මන්දාවට ආලක මන්දාව ඇරෙන්න මම තවත් කරපු විශේෂිත වැඩසටහන් තුනකට හැරෙන්න මේ දක්වා සම්මාන 28ක් ලබාගෙන තියෙනවා. ඉතින් ඒක ලබන ලයිෆ් ටයිම් අවුඩ් 3ක් ලබාගෙන තියෙනවා. ඒක ජනමාර්ග ශිරෝපණී ගෞරව නාමයෙන් මට මේ න්‍යායපති ලැබුණා. ඉතින් මේ ආලක මන්දාව මම හිතනවා අදටත් ප්‍රේක්ෂකයෝ බලාපොරොත්තු වෙනවා. තව මට කරන්න බැරි වුණා ලංකාවේ විශිෂ්ට කලාකරුවන් බොහෝමයක් ඉන්නවා.
විශේෂ ආචාර්ය නන්දාමාලිනී වික්ටර් රත්නායක අතුරු තවත් පිරිසක් ඉන්නවා ආචාර්ය පිරිසින වගේ. අදටත් මම ඇත්තටම මට දුක සතුටුයි කියන්නේ ආලකමන්දා වෙනුවෙන් මෙච්චරම සම්මාන ප්‍රමාණයක් සම්මාන 28ක් මම ලබාගෙන තියෙනවා. ඒක මට ජීවිතේ කරක් පමණක් වෙන සම්මාන 3ක් ලැබිලා තියෙනවා. සහ ලංකාවේ කාන්තාවකට හිමි වන වනිතාභිමානී සම්මානය මම දිනාගෙන තියෙනවා. ජාතික සම්මානය. ඒකම ලංකාවේ හොඳම රූපවාහිනී මාධ්‍ය වේදිනියට හිමි වෙන ලයිෆ් ටයිම් අවෝඩ් එක ලබාගෙන තියෙනවා. ජනමාධ්‍ය ශිරෝමණී කියන ගෞරව නාමය ලැබිලා තියෙනවා. මේ සියලු දේ පිටුපස්සෙම මේ ආලකමන්දව තමයි කවුරුත් කතා කරේ. ඒ නිසා මට මේ ගෞරව නාම හැම දෙයක්ම ලැබුණේ. මට තව කරන්න බැරි වුණ වැඩ කොටසක් තියෙනවා. මම මේ යන්න කලින් ඒ සියල්ල මම කොහොමද ඉෂ්ට කරන්න ඕනේ. මට ඉෂ්ට කරන්න පුළුවන් කියන විශ්වාසය ආත්ම විශ්වාසය තියෙනවා. මම හිතනවා මට හෙට දවසේ වෙනකොට ආචාර්ය නන්දාමාලිනීගේ මට අනිවාර්යයෙන්ම මට වැඩසටහනක් කරන්න අවශ්‍යතාවය තියෙනවා. මගේ පුද්ගලික වියදමෙන් හෝ මම ඒ කරනවා කියන මගේ විශ්වාසය සහ කැමැත්ත තියෙනවා. කවුරුන් හෝ මට මේ සමහත් දෙනවා නම් මම ඒක බොහොම භක්තිපූර්වක මම දරු කරනවා ඒකට. ඉතින් කොහොම හරි මම හිතන්නේ හෙට දවසේ ඔබට නැවතත් ආලකමන්දාව කියන නමින් නැතත් වෙන නමකින් හෝ මේ කරපු සත්කාරය මේ රටේ ජාතික කලාකරුවන් වෙනුවෙන් කරපු සත්කාරය මට මේ මගේ රටට මගේ අනාගත පරම්පරාවට කරන්න ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. තව දෙයක් මට කියන්න ඕනේ මේ ආලකමන්දාව කියන නම මම හිතලා දාපු නමක්. ඇත්තට මේකේ අදහස කුවේරයාගේ විමානය කියන එක. මම දන්නේ මට ඒ නම මගේ හිතට ආව නිසා ඒ නම හිතුණා. මේ තේමා නිර්මාණය කරේ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසය මේ ගුවන්විදුලි මැදිරියකදී අපි ඒ තේමා නිර්මාණය අදගත කරේ. ඉතින් මට හිතෙනවා ආලකමන්දාව කියන්නේ රූපවාහිනියට අයිකන් එක. ජාතික රූපවාහිනිය.